හරියන්නේ ඉන්න අපි මුලින්ම පටන් ගමු. මම ෆයිල් එකකින් ගිහිල්ලා ඉවරලා මගේ කම්පියුටරේ තියෙන ෆොටෝ එකක් මම ගන්නවා. අපි මේක ගමු. මේ ෆොටෝ එක අරගෙන ඉවරලා හරි ඊට පස්සේ යාළුවනේ මේ ෆොටෝ එක ගත්තට පස්සේ අපි දැන් මේකේ පළවෙනිටම තියෙනවා සිලෙක්ෂන් ටූල් වලින් මේ තියෙන ඔබ්ජෙක්ට් සිලෙක්ෂන් ටූල් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ක්වික් සිලෙක්ෂන් ටූල් කියලා එකක් තියෙනවා. මැජික් කොන්ටූර් කියලා එකක් තියෙනවා. අපි බලමු දැන් මේවා කොහොමද වැඩ කරන්නේ කියලා. මුලින්ම ක්වික් සිලෙක්ෂන් ටූල් එක බලමු දෙවෙනිට තියෙනවා. ඊපස්සේ මේකේ තියෙන බැකට් වලින් පුළුවන් මේකේ බ්‍රෂ් එකේ සයිස් එක ලොකු පොඩි කරගන්න. ඊට පස්සේ මෙහෙම කරලා පේන්ට් කරගෙන යන්න තියෙනවා. එතකොට සිලෙක්ෂන් එක වැටෙනවා. වලින් සිලෙක්ෂන් එක හරියට වැටෙනවා. ඊට පස්සේ අපි කන්ට්‍රෝල් පස්සේ zoom කරලා බලන්න ඕනේ. වැටෙන්නේ නැති තැන් වල අපි දාගන්න. මෙතනම අපි එහෙම වැටිලා නැහැ. ඊපස්සේ මෙහෙම පේන්ට් කරගෙන යන්න තියෙනවා. දැන් මේකේ වැඩියෙන් තැනක වැටලා තිබුත් එහෙම alt එක ප්‍රෙස් කරගෙන බ්‍රෂ් එක පොඩ්ඩක් පොඩි කරගන්න. බැකට් වලින් පොඩි කරගත්තා. ඊට පස්සේ alt එක ප්‍රෙස් කරගෙන මෙතනින් මේ චුට්ටක් ඇතුළට තල්ලු කරන්න තියෙනවා. වැඩි වුණොත් එහෙම මෙතනින් තමයි. ඒකට එයා ගාන්න හදාගන්න. ත්‍යාවන්නේ වැටලා නැහැ. මේ හරියට එහෙම හදාගන්න පුළුවන්. බ්‍රෂ් එක පොඩ්ඩක් පොඩි කරලා कंट्रोल माइनस का अपनी पॉडी कर गन्ना සබාලන පිපාඩු දිනවද කියලා අපිට පේන බලන්න මේකේ මෙහෙම චුට්ටක් මේක ඇවිල්ලා නැහැ. ඊට පස්සේ අපි මේ බ්‍රෂ් එකෙන් ආයෙ පොඩ්ඩක් පේන්ට් කරගන්නවා. ඊටත් එහෙමයි. රියල්ම දැන් අපි මේකේ මේ කොහොමද කොපි එකක් ගන්න කියලා. අපිට control J ගහලා කොපි එකක් ගන්න පුළුවන්. දැන් ඒතර මෙතනින් කොපි එකක් ආවා control J ගහුවට පස්සේ. දැන් මේ පල්ලේ කෝප් කරලා බලමු බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙලා තියෙනවා. පේනවා නේද මේ ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙලා තියෙනවා. පොඩ්ඩක් මේ වැරදිලා තියෙනවා මට ඒක පිළිගන්න. ඒක අපි ආයෙ හදමු. control Z ගහලා කලින් තිබෙන දැනට අපිට යන්න පුළුවන්. දැන් මම control J ගහනවා. දැන් ඕලන්නේ දැන් හරියට දිනවා. ඊස්සේ දැන් අපිට මේක ඕන මූව් කරගන්න පුළුවන්. මොඩියුල් එකට ගිහිල්ලා ආයෙ මෙතන ට්‍රාන්ස්ෆෝම් ප්‍රී ට්‍රාන්ස්ෆෝම් කියවල අපිට මෙතනින් මූව් කරගන්න පුළුවන්. මේක දාලා තිබ්බොත් නැත්තම් මූව් කරගන්න බෑ. ඉතින් මේක කොපිස් ගන්නවා නම් alt එක ප්‍රෙස් කරගෙන මෙහා කොපි ගන්නත් පුළුවන්. එතකොට මේ මෙතනින් ලේස් ඇඩ් වෙනවා 1 2 3 4. ඉතින් අපි මෙතන ඇහෙන් වහ ගන්න පුළුවන්. කලින් තිබ්බ මේක වහ ගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන්. හරියටම control Z එක කලින් තිබ්බලා නම ගන්නවා. ඊට පස්සේ අරගෙන ඉවරලා control D ගහලා අපිට පුළුවන් මේ select වෙලා තියෙන එක deselect කරගන්න. හරියටම ඊට පස්සේ දැන් අපි ඊට පස්සේ බලමු අපි දැන් අපි බලමු quick selection tool එක. ඊට පස්සේ අපි object selection tool එක බලමු. object selection tool එක කියන්නේ අදගෙන යන්නේ
කොහොම ඇදගෙන ගිහිල්ලා බලන්න. බලන්න යන ටූටි ටවුන් එක එකක් කරගෙන. එහෙම පොටුව වගේ ඇඳහම මේ වටේ මෙයා සිලෙක්ෂන් එක දාපු ටිකේ ළඟම තියෙන ටික අල්ල ගන්නවා. zoom කරලා බලන්න. ඒක zoom කරලා බලුවහම මෙතන තියෙනවා පොඩ්ඩක් පොඩි අවුලක් තියෙනවා. ඒතර අපිට කලින් අර පාවිච්චි කරපු quick selection tool එකට යන්න පුළුවන්. ඉහිල්ල වෙන්න පොඩ්ඩක් brush එක low කරගන්නවා. එතන වෙන්න ගානට හදාගන්න පුළුවන්. ඒක මෙතනත් අර select වෙලා නැහැ. එයා සුදු පාට select කරගන්නේ නැහැ. මොකද අපි මේක අර පාට වැඩියෙන් තියෙන ටික මේ එළියේ තියෙන පාට එයා select කරගන්නේ. ඊට අපි මේකෙත් control J එකක් ගන්න බලමු. control J copy එකක් කරනවා මෙතනට. ඉතින් අපි යටේගේ මේ ඇහෙන් move කරලා බලනවා. බැලුවහම බලන්න යාළුවනේ දැන් මේක අපි move කරගන්න පුළුවන්. copies ගන්න පුළුවන්. ඊට පස්සේ control reset කරලා ආපහු අපි අර මේ තැනටම යනවා. control D කියලා select එක deselect කරගන්නවා. ඊට පස්සේ අපි බලමු මේකේ magic control එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. බලන්න යාළුවනේ මේ කළු පාට දැන් මෙයාට ගන්නස් මෙයා අර ළඟදී පාට ටික ගන්න මේක මෙයා කරගෙන තියෙනවා. බලන්න අර මෙයා තාමත් තනි පාටක් වගේ තමයි ගොඩක් වෙලාවට අල්ලගන්නේ. දැන් මේකට මෙයා කරොත් එහෙනම් මේ කෑල්ල අල්ලගන්නේ. මේකට මෙයා කරොත් එහෙනම් මේ මෙයාගේ වොච් එකට මෙයා කරොත් එහෙනම් ඒ වොච් එකේ පාට තමයි මෙයා අල්ලගන්නේ. පටියට මෙයා කරොත් එහෙනම් බලන්න එයාගේ ළඟින් යන පාට ටික අල්ලගන්නවා. දැන් ඉතින් අපි මේකෙන් magic control එකකින් ලේසි එකක් තියෙනවා. මේ අපි control D ගහලා ආයෙ deselect කරගමු. ඊට සුදු පාටයකට මේක සුදු පාට වැඩියෙන් තියෙනවා. මේ සුදු පාට විතරක් තියෙනවා. අපිට magic control එකෙන් දීපු ගමන් සුදු පාට ටික විතරයි select වෙන්නේ බලන්න. එතකොට හරියටම selection එක වෙරලා තියෙනවා බලන්න. කිසි වෙනසක් නැතුව selection එක හරියටම වෙරලා තියෙනවා. ඒතර එළිය සුදු පාටයකට දුන්නාම selection එක හරියට ලස්සනට වෙනවා. ඊට control J එකක් කරලා බලමු කොහොමද අපි copy එකක් ආවා. හැබැයි copy ආවේ වටේ මේකේ. වටේ මේ background එක. එහෙනම් බලමු කොහොමද මේ මෙයාගේ copy අපි ගන්න කියලා. මේ background එකේ ආපුවම දැන් control Z ගහලා ආපහු අපි selection එක ගාවට යනවා තිබ්බේ. ඊට පස්සේ මේක select වෙලා තියෙන වටේට ඊට පස්සේ මෙතන තමයි select වලට යනවා. select ගිහලා ඉවරලා select inverse කියලා දෙනවා. shift control I වලින් ඕනම් shortcut එකකින් යන්න පුළුවන්. නැත්නම් select inverse එකට යනවා. inverse එකට ගිහුවම දැන් බලමු control J එකක් ගන්න. බලන්න යන්නේ දැන් ගානට මෙයා විතරක් select වෙලා ලස්සනට ඇවිල්ලා දෙනවා. හරි යාළුවනේ අපි ආයෙ control Z ගාන කලින් තිබුණ කරනවා. ඊට control D ගහලා ආයෙ deselect කරගන්නවා. ඊට පස්සේ මෙතන ආයෙ select කියලා මේකක් තියෙනවා. ඒකේ select කියලා තියෙන එකේ select subject කියලා එකක් තියෙනවා. මේකෙත් පුළුවන් අපිට select එකක් දාගන්න. බලන්න magic control එකේ හිටියට ඒකෙන් නෙමෙයි මේ select එක වෙන්නේ. මෙතන select subject කියන එකෙන් අපිට select එක දාගන්න පුළුවන්. ඒක බලන්න ඕන ගන්න. control J එක ගත්තාම ගානට selection එක කරලා තියෙනවා. මේක හරි බේස් කරයක් අර වගේ කොහොමද කරගෙන ඉන්න ඕනේ. එතකොට දැන් අපි මේකෙන් select එක දාලා subject එකෙන් select එක දාලා වැරදිච්ච දැන් අපිට මේකෙන් හදාගන්න පුළුවන් quick selection tool එකෙන්.